සොකරි වලට වඩා නාටකීය එකක් පාත රටින් හැදෙනවා. ඒක අපි කියන කෝලම්. මොනවාද? කෝලම්. කෝලම් කියන වචනේ අපි දැනුත් කියනවනේ. අනේ මේ කෝලම් කරන්නේ නැතුව ඉන්න. එක එක මූඩ් එකෙන් කියනනේ. අපිට කෝලමක්ද මේක? පන්තියේ කෑ ගැහුවොත් උන්ටදී ගුරුරු කියනවා. අය මොකද? අපිට කෝලමක්ද? කඩවපන්. අපි ආදරයටත් කියනවා. අනේ කෝලම් කරන්නේ නැතුව ඉන්න මේ අම්මා. කෝලම්. මට පේන්නේ මල කෝලම්. ගෑල්ලා වෙන හරියට කියන තව ගෑල්ලා මේ කෝන්ටඩි නටාගෙන එනවා. මල කෝලම් මට පේන්නේ. කෝලම් කියන්නේ ඕගොල්ලෝ කියන්නේ අපේ වයසේ ඒ අපේ ජෙනරේෂන් එකේ නම් කියනවනේ. කෝලම කොයි කෙල්ල. ලොම් පටන් ගන්න කෝලම් කරන්නේ. එතකොට විවිධ අර්ථයෙන් කෝලම ගන්න. ඒ වචනේම තියෙන පුතේ කෝලම් ගහ මොකද්ද තියෙන්නේ කියලා. විනෝදය, සරල බව, හාස්‍ය, වැඩි ගණන් ගන්නෑ. කෝලම්. කෝලම් හරි ආකර්ශනීයයි. ඒකනේ කියන්නේ මේ කෝලම් කරන්න එපානේ නිලජ්ජයි වේ. මල කෝලම්. හරි එතකොට ඒව වෙච්ච ගමන් තියෙන්නේ ආකර්ශනීයයි කෝලම. අපි ආසයි කෝලම් කරනවට. කෝලම හරි නියමයි. කෝලම ඊට වඩා ටිකක් රසවත්, රංගය රසවත්, ගායනා රසවත්. කෝලම් ගී ගැන කියද්දි අපිට හම්බ වෙනවා ජනප්‍රිය ඔයගොල්ලන් සිලබසුත් තියෙනවා සංගීත නැටුම් වල මම හිතන්නේ ජසලෙන්චිනා කෝලම්. ඒ කෝලම් හැදුනේ සමාජයේ තිබිච්ච වැරදි හදා ගන්න තමයි ඔක්කොම හාස්‍ය තමයි මුල්ුනේ. විහිළුව තමයි තියෙන්නේ. විහිළු සහ එක්කෝ දැන් විදිහට ගත්තොත් කුණුහරුප. කුණුහරුප මෙතන කියන්න බෑ. හරිද? එතකොට මේ හාස්‍ය තිබුණා. ඒකට හරියන විනෝදය තිබුණා. විනෝදය හාස්‍ය දෙකක් අපි සෙල්ලම් කරලා ක්‍රිකට් ගහලා විනෝද වෙනවා. පැහැදිලිද? ක්‍රිකට් ගහලා ගහදී එකෙක් වැටිච්ච හැටි කී නැවත hina වෙනවා. ඒක තමයි හාස්‍ය. පැහැදිලිද? එතකොට කෝලම් ගීතවල කෝලම් චරිත හිටිය ජස්සේ අලෙන්චිනා නොන්චි මේ ඉතින් ලස්සන අලුත් තනු බිහි වුණා. කෝලමේ මෙන්න මෙහෙම තනුවක් තියෙනවා ජස්සයාගේ ගම්බීර කාලිංග නෝර දන්නවද? හරි. ගම්බීර කාලිංග නුවර නිරිඳුගේ වාසල පුරයට ඉන්න දනාසේම රජුට සෝදා පට පිලි සොඳට ඉන්න දනාසේම රජුට සෝදා පට පිලි සොඳට ඉන්නරනා තැබුනම මට පේඩි විදානේ සත්තට මම මෙතනට ආමි වියන් බඳිනට නර නිඳු වෙන විට මම මෙතනට ආමි වියන් බඳිනට නර නිඳු වෙන විට. හරිද? දැන් බලන්න වෙනස. හරිද? ටික ටික අපේ මේ නාට්‍ය කලාව